ඔයාට රෙස්පෙක්ට් නැත්තේ ඇයි? ඔයාට කවදා හරි හිතිලා තියෙනවද? මට මිනිස්සු රෙස්පෙක්ට් දෙන්නේ නැත්තේ ඇයි? ඔයා හොඳට හැසිරෙනවා. ඔයා උදව් කරනවා. ඔයා කවදාවත් කාටවත් නරක කරන්නේ නැහැ. හැබැයි මිනිස්සු අයව සීරියස් ගන්නෙ නැහැ. ඒකට රීසන්ස් තියෙනවා. අද අපි බලමු ඔයාට රෙස්පෙක්ට් නැති වෙන්න හේතු 5ක්. 1. ඔයා හැමෝටම yes කියනවා. රෙස්පෙක්ට් නැති වෙන biggest reason එකක් තමයි මේක. කෙනෙක් help එකක් ඉල්ලුවොත් ඔයා no කියන්න බයයි. කෙනෙක් unfair විදිහට behave කරත් ඔයා silent. Remember this. හැමෝටම please කරන්න යන මිනිස්සුන්ට respect ලැබෙන්නේ නැහැ. 2. ඔයාට boundaries නැහැ. respect කියන්නේ automatically එන දෙයක් නෙවෙයි. ඔයාම limit set කරන්න ඕන. කෙනෙක් ඔයාව insult කළා. කෙනෙක් ඔයාව use කළා. ඔයා reaction එකක් දාන්නේ නැත්තම් මිනිස්සු හිතන්නේ මෙයාව treat කරන්න පුළුවන්. 3. ඔයාට self respect නැහැ. simple truth එකක් තියෙනවා. ඔයාට ඔයාව respect නැත්තම් ලෝකයක් ඔයාට respect කරන්නේ නැහැ. ඔයාම ඔයාගේ value එක අඩු කර ගන්නවා නම් අනිත් මිනිස්සු ඒක seriously ගන්නෙ නැහැ. 4. ඔයා too available. හැම වෙලාවෙම available මිනිස්සු rare වෙන්නේ නැහැ. phone එක ring වුණාම immediately answer. message එක ආවම immediately reply. remember, rare දේවල්ක තමයි මිනිස්සු value දෙන්නේ. 5. ඔයා confident නැහැ. confidence කියන්නේ respect attract කරන power එකක්. ඔයා hesitant. ඔයා doubt කරනවා. ඊටකොට මිනිස්සු automatically ඔයාව weak කියලා label කරනවා. final message. respect කියන්නේ beg කරන දෙයක් නෙවෙයි. respect කියන්නේ earn කරන දෙයක්. ඔයා boundaries set කළොත්, self respect build කළොත්, confident වුණොත් මිනිස්සු change වෙනවා. remember this powerful line. මිනිස්සු ඔයාට treat කරන විදිහ ඔයා ඒකට ඉඩ දෙන විදිහයි.